අද මම දෙන්න හදන්නේ බඩ පිපුමට බඩේ අජීර්ණයට ಗುಣ දෙන මන්ත්‍රයක් තමයි අද මම ඔයයන්ට දෙන්න හදන්නේ. පැතුම් ප්‍රාර්ථනාවල් ඉට වෙලා යහපත සිත සෞභාග්‍ය සහ ජීවනයේ දියුණුව සැසසේවයි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලන්ට මම හැමදාමත් වගේ නොයෙකුත් මන්ත්‍ර දීලා තියෙනවා එදා ඉඳන් අද වෙනකම්. ඉතින් ඒ වලකින් වැඩ ගන්න ඇත්තොත් ඉන්නවා. වැඩ අරගෙන එහි ගුණ අගුණ කියන ඇත්තෝ බොහෝ සේ ඉන්නවා. පුද්ගලිකව කතා කරන කියන ඇත්තොත් ඉන්නවා. ගොඩ දෙනෙක් මා දුන්න මන්ත්‍ර වලින් වැඩ ගත්තා නම් එය සත්‍යයි කියලා තමයි ගොඩ දෙනෙක් මාට කියලා තියන්නේ, කමෙන්ට් කරලා තියෙන්නේ. සමහර එක්කෙනෙකුට දෙන්නෙකුට නොවෙන්නට පුළුවන් මේ දෙන මන්ත්‍ර වල ಗುಣ. එහෙම නොවෙන්නේ මන්ත්‍රයේ අඩුපාඩුවක් නිසා නොවේයි, Taman කරන ආකාරයේ වරදක් නිසා. නැත්නම් මේ දෙන මන්ත්‍ර සියලු දේවල් පුරාණ පොතපතේ සඳහන් වෙලා තියෙන මම වැඩ ගන්න මම අත්හදා බලලා තියෙන බලගතු මන්ත්‍ර තමයි ඕගොල්ලන්ට දෙන්නේ. මෙව්වා නිවැරදිව කරොත් ඒකාන්තයෙන්ම වැඩ කරනවා. ඉතින් අදත් එවැනි බලගතු මන්ත්‍රයක් තමයි දෙන්න හදන්නේ. ඕගොල්ලෝ මෙව්වා ලියලා තියාගන්න. ඕගොල්ලන්ට වැදගත් වේවි, විශේෂයෙන්ම වරන්ලාභී දරුවන්ට වගේම මන්ත්‍ර ශාස්ත්‍රය කෙනෙහි උනන්දුවක් දක්වන දරුවන්ට වැදගත් වේ. පළමුව මං කියන්නම් මෙය කරන ආකාරය. දෙහි ගෙඩියක් දෙකක් මිරික ගන්න. මිරිකගෙන මම මේ කියා දෙන්නා වූ මන්ත්‍රය 108 වරක් මතුරන්න. දෙහි ඇඹුල් වලට. ඉන් අනතුරුව බඩේ කැක්කුම තියෙන තැනත්තගේ, එහෙම නැත්නම් තැනැත්තිගේ බඩට අත තියාගෙන නැවත 108 වරක් මතුරන්න. ඉන් අනතුරුව තමන්ගේ දෑතේ මතුරන්නා වූ තැනත්තගේ දෑතේ තියෙන අතේ තියෙන දේවීදුරුව බොන්නට දෙන්න. නිවැරදිව කරන්න ප්‍රාණ පලිප්පු දිෂ්ටි පූට පිහිටවා ගන්නට පළවෙනි අවස්ථාවේ පළවෙනි 108 වර මතුරුන විට දෙහි ඇඹුල් වලට ප්‍රාණ දිෂ්ටි පූට පලිප්පු සිද්ධි වෙන දෑ පිහිටවා ගන්නට පුළුවන් නම් එක්මන් ප්‍රතිඵල තියෙනවා. එහෙම නොකොට මැතුරුවද ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඕගොල්ලෝ හැමදාමත් කියනවා වගේ ඔය ඇත්තෝ පරමු කොටගෙන ඔය ඇත්තන්ට මේ මන්ත්‍ර සිද්ධි කරගන්න. එහෙම සිද්ධි නොකර කෙරුවට ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන්. ඒක නිසා හැමදාම කියනවා මේ මා දෙන මන්ත්‍ර ඔයගොල්ලෝ ලියාගෙන සිද්ධි කරගන්න වැඩි වාර ගාණක් කියලා. එවිට තමයි මේ මන්ත්‍රවල නිවැරදි ගුණ ගන්නට පුළුවන්. හරි, මම ඔයයන්ට දෙන්නම් මන්ත්‍රය. ගන්න පෑන පොත ලියා ගන්න. ඕම් නමෝ කට්ටු කල්ලෙන් කානං කල්ලෙන් ගල් අරච්චි
කල්ලෙන් මුල් ආරච්චි කල්ලෙන් අඩි පට්ටු පොඩි පට්ටු දාර පට්ටු පෝග පෝග ඒස්වාහක් ඔයගොල්ලන්ට මම මේක කිව්වා කල්ලේන් කියලා. ඒ කල්ලේන් කියන තැන කල්ලේන් කියලාම කියන්න කල්ලෙන් කියලා තියෙනවා. ඒ කල්ලෙන් කියන තැන කල්ලෙන් කියලා කියන්න කල්ලේන් කියන තැන කල්ලේන් කියලා කියන්න. මං එවැනි ආකාරයටම කියලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒක වරද්දව ගන්න එපා. සමහර එක් තැනක තියෙන්නේ මන්ත්‍රය යනකොට මම ඊතර ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මෙතන තියෙනවා කානං කල්ලේන් ගල් අරච්චි කල්ලෙන් මුල් අරච්චි කල්ලේන්. එතකොට මේ මැද තිබ්බේ කල්ලෙන්. ඒ කල්ලෙන් කියන තැන කල්ලෙන් කියලාම භාවිතා කරන්න. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වන්නට ඇති කියලා. ඔයගොල්ලෝ මේන් වැඩ ගන්න. අරගෙන ಗುಣ අගුණ කමෙන්ට් කරන්න වගේම මහට කතා කරලා පුළුවන් නම් කියන්න. මොකද මම බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් ඔයගොල්ලන්ට දීලා ඔයගොල්ලන්ගෙන් කිසිදු ලාභයක් මිලක් මුදලක් නොවේ. මා හැදුවැඩු දෙමව්පියන්ට වගේම ගුරු දෙගුරුන්ට ඥාති දේවතාවුන් වහන්සේලාට දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවායි කියන පරම පියුතුරු චේතනාවෙන් තමයි මන් මේ දේවල් ඔය ඇත්තන්ට දෙන්නේ. මේන් තවකෙකුට පිහිටක් ලැබෙනවා නම් එයයි මන් ලබන ලොකුම ජයග්‍රහණය වගේම මා බලාපොරොත්තු වෙන දේ. ඉතින් මේ හා සම්බන්ධවත් ඔයගොල්ලන්ට කොමන හෝ ගැටලුවක් තිබුණොත් මහට පහලින් කමෙන්ට් එකක් දාන්න. මට හැකි සෑම අවස්ථාවකදීම මම මේ වලට ඔයගොල්ලන්ට උත්තර සපයන්නම්. ඒ වගේම තමයි තව දෙයක් කියන්නට ඕනේ. මෙතනින් එහාට ගියපු මන්ත්‍ර තියෙනවා. මේ ඕගොල්ලන්ට මේ පළ කරන්නට පුළුවන් දේ තමයි මම ඕගොල්ලන්ට පළ කරන්නේ. ප්‍රායෝගිකව ඒ කියන්නේ ප්‍රැක්ටිකලි කියා දෙන්නට අවශ්‍ය දේවල් තියෙනවා. ප්‍රේත තටුවක් ගත්තොත් ප්‍රේත තටුව සදන ආකාරය වගේම එයට අඬ ගන්න ආකාරය, දොළ ලෑස්ති කරන ආකාරය, මේ දේවල් මෙහෙම ඕගොල්ලන්ට කියලා දෙන්නට බෑ. එවැනි දේවලුත් ඕගොල්ලෝ ඉගෙන ගන්නට කැමති නම් මං ඕගොල්ලෝ සීමිත පිරිසක් එකතු කරගෙන ඇවිල්ලා ඉගෙන ගන්නට පුළුවන් අය ඉන්නවා නම් ඒ දේවල් ඒ අවශ්‍ය කරන බඩු බාහිර ආදිය සපය ගන්නට පුළුවන් නම් සපයා දෙන්නට පුළුවන් නම් මම ඕගොල්ලන්ට කියා දෙන්නම්. එහෙම එන්නට බැරි අය මහට කතා කරන්න. ඒ අහන අය නැවත මට කතා කරන්න. ඔයගොල්ලොන්ටත් මම මේ දේ නොයා ඉගෙන ගන්නට පුළුවන් ආකාරයක් සකස් කරලා දෙන්න. එවනම් හැමෝටම ශ්‍රී විෂ්ණු කතරගම නාථ පත්තිනි තෙඩිමුණ්ඩාය නායක සමන සමන් වාහල හිටි බණ්ඩාරතනේ බණ්ඩාර ගම්බිම්සර කෙන්නා වූ ගමේ දේව රාජෝත්පන්න වහන්සේ ඇතුළුව සදෙව්ලෝ වැඩ සිටින්නා වූ 33 කෝටියක් දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් ඔයත්න්ගේ තෙන්නා වූ සකල විස දෝෂ අන්ධකාරවල දුර වෙලා යහපත සිත සෞභාග්‍ය සහ ජීවන දියුණුව සැසෙවයි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.